අපි අද යන්නේ මාකවිට දෙන කඩවත අපේ වර්ක්ෂොප් එකේ ඉඳලා කිලෝමීටර් 16ක් දුරින්. ඒ කියන්නේ ගම්පහ. අපේ ටීම් එක ලොරියට බඩු ටික දාගෙන ගියා ප්ලේස් එකට. මේ තියෙන ප්ලේස් එක. මුලින්ම අපි ගිහින් බලමු කොතනද මේක සෙට් කරන්න තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි මේ මිනි බාර් එක සෙට් කරන්න කියලා මේ මහත්තයා කිව්වේ. අපි මුලින්ම බඩු ටික බාගෙන උඩට අරන් ගියා. මෙතන බිත්තිය හරියට මැනගෙන අපි මුලින්ම කරන්න ඕනේ බොටල් රැක් එක සෙට් කරන එක. බිත්තිය විදිනකොට ඩස්ට් එක ගේ පුරා යන නිසා අපි යන හැම තැනකටම වැකුම් එක අරන් යනවා. එතකොට පොඩ්ඩක්වත් ඩස්ට් එක එළියට යන්නේ නැහැ. මේ තියෙන මේ මහත්තයා අමාරුවෙන් එකතු කරගත්ත බෝතල් ටික. මේ ටික තියන්න තමයි මේ රැක් එක හදන්නේ. ඔන්න ගයිස් රැක් එක බිත්තියට සෙට් කරලා ඉවරයි. දැන් තියෙන බෝතල් ටික තියන්න. බෝතල් ටික තියෙනකොට ගැලපෙන්න තියන්න ඕනේ. නැත්තම් සෙට් වෙන්නේ නැහැ. ඒකට ඉතින් එක්ස්පර්ට් අපේ දුමින්ද බොස් තමයි. දැන් තමයි අමාරුම වැඩේ තියෙන වීදුරු සෙට් කරන එක. වීදුරු මේ විදිහට සෙට් කරලා වීදුරු ටික සේරම අපි පිය දාන්න ඕනේ. ඔන්න අපි බොටල් රැක් එකක් තයි කරලා වීදුරු ටිකක් සෙට් කරලා බෝතල් ටිකක් තියලා ඉවරයි. දැන් තමයි බා කවුන්ට් එක අරගෙන එන්නේ. මේ පරිපලේ අත්වට නැති නිසා උඩට ගේන්න පහසුයි. ඔන්න අපි වැඩේ ලස්සනට ඉවර කරා. කොහමද? ලස්සනයි නේද? ඉතින් ඔයාගේ ගෙදරට මේ වගේ ලස්සන මිනි බා එකක් වයින් රැක් එකක් බොටල් රැක් එකක් හයි කරගන්න ඕන නම් අපිට කතා කරන්න. අපේ ෂෝරූම් එක තියෙනවා කලවද හයිවේ එක්සිට් එක ළඟ. ඔයාට එහෙම නැත්නම් එන්න අපහසු නම් ඔයාට පුළුවන් අපිට WhatsApp message එකක් දාන්න. ඔයාගේ හිතේ තියෙන ඩිසයින් එක අපි ලස්සනටම කරලා දෙනවා.